මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. මේ මැෂින් එකේ සිග්සැග් විත් එක හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්නම් අපි ඔබට. මේකේ සම්පූර්ණ සමබරව මේ ටෝට් ප්ලේට් එක තුල නීඩල් එක දෙපැත්තට වමට සහ දකුණට ගමන් කරන ආකාරය අපි ඔබට පෙන්වන්න ඕනේ. මේ අපි මේ ඩයල් එක සම්පූර්ණ සිග්සැග් උපරිම ප්‍රමාණයට ගේනවා. ගෙනල්ලා අපි බලමු නීඩල් බාර් එක ගමන් කරන ආකාරය. දැන් දකුණු පසට ගමන් කරනවා ටෝට් ප්ලේට් එකේ වදින්න නැතුව. වම් පසටත් ඒ ආකාරයට එම දුරින්ම ගමන් කරන ආකාරය ඔබට දකින්නට පුළුවන්. මේ තමයි සිග්සැග් එකේ විත් එක ගමන් කරන ආකාරය. දැන් කොහොමද මේක නිවැරදි නැත්නම් එක්ක එක ටෝට් ප්ලේට් එකේ වදිනවා නම් හරි සමබරතාවයක් නැත්නම් හරි අපි ඒක සකස් කරගන්නේ මෙන්න මේ ඇනේ බුරුල් කරලා. ඔබට පුළුවන් මේ වීල් එක ඒ අවශ්‍ය පැත්තට වමට හෝ දකුණට මේක නිවැරදි කරගන්න, බැලන්ස් කරගන්න, මේක කරකවලා හදාගන්න. ඒක ඇනේ බුරුල් කරලා කරකවලා ඌමනා පැත්තට බලලා හදාගන්න. මේ ඇනේ තද කරන්න. එතකොට මේකේ විත් එක නිවැරදිව සකස් කරගන්න පුළුවන් ඔබට මෙන්න මේ පේන ආකාරයට. ඒ තමයි සිග්සැග් විත් එක සකස් කරගන්න ආකාරය.